ජේසුස්වයි 2026 ජූනි මාසේ 21 වෙනි ඉරුදිනයි. කනස්සල් නොවන්න ජේසුස් වහන්සේ පවසයි. කනස්සල් නොවන්න ජේසුස් වහන්සේ පවසයි. අද කනස්සල් නොවන මිනිසෙක් දැක ගැනීමට ඉතාමත් දුර්ලභ දෙයක් තිබේ. ඔබගේ හදවත තුළද කිසියම් කනස්සල්ලක් පීඩනයක් පත්ව පවතී. ඔබ පිටස්තරේ සතිරින් සිටින වාසේ පෙනුනත් නමුත් ඔබගේ හදවතේ යම් කනස්සල්ලක් බරක පීඩනය ඇති කරමින් පවතී. කනස්සල්ල ඇති වූත් ආහාර ගැනීමට සිතක් නොමැති වන්නේය. නින්දක් නොපෙනෙන්නේය. රැ පුරාම එය සිතා වේදනාවෙමින් සිටින්නෙමු. කාටවත් නොපවසා අඩමින් සිටින්නෙමු. සමහර අය දිනපතා ඇඳු කඳුලෙන් සිටින්නෙමු. මට පමණක් මෙලෙස සිදුවන්නේ ඇයි? මම කළ පාපය කුමක්ද? මාගේ සිතට සතුටක් ලැබෙන්නේ කවදාද? සමහර අයට තමන්ගේ අනාගතය ගැන කනස්සල්ලක්, තවත් සමහර අයට මාගේ ආදායම් ප්‍රමාණවත් නෑනේ. අපි ජීවත් වන්නේ කෙසේද? විශ්වාස කළ හැකි කිසිදු මාර්ගයක් මට පෙනෙන්නේ නෑ. අපට උදව් කිරීමට කවුරුත් නෑනේ යනුවෙන් කාන්තාරයේ තනකොළු ලැබුණු හැඟීමක් මට දැනේ. මාගේ දරුවනේ කනස්සල් නොවන්න යනුවෙන් ඔබට ජේසුස් වහන්සේ පවසයි. මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය මෙහෙම දෙයක් කියනවා. කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද කියා කනස්සල් නොවන්න. හෙට දවස ගැන කනස්සල් නොවන්න යනුවෙන් උන්වහන්සේ පවසනසේක. සුදු බයිබලයේ කනස්සල්ව සිටින අයට කතා කරයි. නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගැලවුවා වදාළසේක. උන්වහන්සේ සියලු විපත් වලින් මා ගලවනසේක්වා. මාගේ විපතේදී මම සමදුන් යෙදිමි. අපේ දුකේදී ඔබට යාඥා කරමි. පිට විපත් පැමිණියත් එතුමානෝ ඔබ ගලවනසේක. විපත පැමිණෙන විට දෙවිතුමානෝ ඔහුගේ යදුම් අසනු ලැබේ. මාගේ දුක සලකාලුව වෙනව. මාගේ විපතේදී සමිඳුන්ට අයදිමි. දුක් කරදර ළඟ ඇත. මා වෙතින් ඈත්ව නොගිය මැනව. මාසිත දුකින් පිරී ඇත. මාගේ විපත් වලින් මා මිදුව මැනව. විපත් අවසේදී එතුමානෝ රක්නාසේක. ජේසුස් වහන්සේ මාගේ කනස්සල්ල සියල්ල ඔබට බාර දෙමි. මාගේ කනස්සල්ලු වෙනස් කර මට හාස්කමක් කරනු මැනව යනුවෙන් මුළු හදවතින්ම උන්වහන්සේට යාඥා කරන්න. ජේසුස්වයි